කොහොමද මගේ ළමයි ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ ලස්සන රටාවක් තියෙන රග් එක කොහොමද කරන්නේ කියලා දෙන්න. එහෙමත් නැත්නම් පාපිස්ස කොහොමද කරන්නේ කියලා දෙන්න. ඉතින් එහෙනම් බලමු අපි දැන් ගිහින් වීඩියෝ එකට කොහොමද මේ පාපිස්ස ගොතන්නේ කියලා. පාපිස්ස ගොතන්න ළමයි මෙන්න මේ දේවල් ටික අවශ්‍ය වෙනවා. මුලින්ම මම මේ ග්‍රීන් කලර් යාන් එක අරගෙන මෙන්න මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගන්නවා. යාන් එක කිව්වට ළමයි මේක යාන් එකක් නෙමෙයි. මේක පාපිසි ගොතන්නම ගන්න මැටීරියල් එකක්. ඒ කියන්නේ මේකට කියනවා ටී-ෂර්ට් යාන් කියලා. මේ තියෙන්නේ අන්නේ ටී-ෂර්ට් යාන් එක. ඔන්න ඔය විදිහට කටුව පටලවලා චේන් දාගන්න ඕනේ. ඔයාලට පාපිස්ස අවශ්‍ය දිග ප්‍රමාණයක් වෙනකම්ම චේන් දාගන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් වලින් හරි අඟල් වලින් හරි අපි කියමුකෝ 20ක් 30ක් ඒ විදිහට ඔයාලට පාපිස්ස විශාල වෙන්න ඕනේ ප්‍රමාණය වෙනකම්ම පොඩිවට ගොතනවා නම් පොඩිවට මේ ගන්න පුළුවන් මෙෂර්මන්ට් එක, ලොකුවට ගොතනවා නම් ලොකු කරගන්න පුළුවන් මෙෂර්මන්ට් එකේ. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් චේන් ටික. ඒ චේන් ටික දාගන්න ඕනේ අපිට අවශ්‍ය කරන දිගේ විදිහට. මම මෙතනදි කරන්න ඔයාලට මිනි එකක්. ඒ කියන්නේ පොඩි කොටසක් තමා කරලා පෙන්නන්නේ. මෙතනදී බලාගන්න කොහොමද කරන්න කියලා. රටාව තමා මම මෙතනදී කියලා දෙන්නේ. චේන් 3ක් දාලා ඒ චේන් 3 ස්කිප් කරන්න ඕනේ. ස්කිප් කරලා 4 වෙනි චේන් එකට ලූප් එක දාලා දැන් කටුවේ තියෙනවා ලූප් 3ක්. ඔන්න ඔය විදිහට පළවෙනි ලූප් එක ඇතුලෙන් ලූප් එකක් අරන් ඉතුරු ලූප් දෙක ඔන්න ඔය විදිහට සාමාන්‍ය විදිහට ඩබල් ක්‍රොෂේ එකක වගේ ගන්නයි තියෙන්නේ. ඔන්න ඕක තමයි ළමයි රටාව වෙන්නේ. ওই රටාවෙන් තමයි දිගටම මේ පාපිස්ස ගෙතෙන්නේ. ඔන්න ආයෙත් බලා ගන්න කටුව පටලවනවා. ඔන්න ඔය විදිහට ලූප් එකක් ඇදලා ගන්නවා. ඒ ඇදලා ගත්ත ලූප් එකම ඊගාව ලූප් එක ඇතුළෙනුත් ඇදලා ගන්නවා. ඔන්න බලන්න. අන්න ඔය විදිහට ඇදලා ගන්නවා. ඊට පස්සේ කටුවේ තියෙනවා ලූප් දෙකක්. ඒ ලූප් දෙකෙන්ම ඇදලා එළියට ගන්නවා. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. බලන්න ආයෙත් කරන විදිහ. ඔන්න ඔය විදිහට ලූප් එකක් ඇදලා ගන්නවා. ඒ ගත්ත ලූප් එක පළවෙනි ලූප් එක ඇතුලෙන් ඇදලා ගන්නවා. ඊතුරු ලූප් දෙකම එකපාර පන්නනවා. ඔන්න ඕක තමයි ළමයි රටාව වෙන්නේ. ඔය රටාව අවශ්‍ය දිගක් වෙනකම් අපිට ගොතා ගන්න පුළුවන්. ඔය රටාවෙම තමයි ගෙතෙන්නේ. ඩබල් ක්‍රොෂේ එකක් වගේ නට මේක ඩබල් ක්‍රොෂේ එක නෙමෙයි වෙනස් රටාවක්. පොඩි වෙනසයි තියෙන්නේ. එතනින් තමයි ළමයි අර මැද ගැටේ වගේ එක හැදෙන්නේ. ඉතින් ලස්සනයි ඒ රටාව. ඔන්න ඔය විදිහට ඔයාලට අවශ්‍ය දිග පළලකට මේක ගොතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අයිනට එනකම්ම ගොතා ගන්නයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට. අපැහැදිලි තැනක් තිබුණොත් ළමයි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම ඒක කියලා දෙන්නම්. බලන්න අයිනට වෙනකම් ඕන දැන් මම ගොතාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් කරන්න ඕනේ ළමයි ටර්නින් චේන් 3ක් දැම්මේ. විදිහටම චේන් 3ක් දාගන්නවා. චේන් 3ක් ඔන්න ඔය විදිහට දාලා ගෙතුම අනිත් පැත්ත හරවනවා. හරවලා ඒ චේන් 3 දාගත්ත තැනටම නෙමෙයි ඊළඟ චේන් එකට තමයි ගෙතුම දාන්නේ. ඔන්න ඔය විදිහට ලූප් එකක් ඇදලා ගත්තා. ඒ ලූප් එක දෙවෙනි ලූප් එක ඇතුලෙන් ඇදලා ගත්තා. ලූප් දෙකක් ඉතුරුයි. ඒ දෙකම එකපාරම පාස් කරලා ගත්තා. ඔන්න ඔය රටාවට තමයි සම්පූර්ණයෙන්ම පාපිස්ස ගොතාගෙන යන්න තියෙන්නේ. උස වැඩි කරගන්න දාන ටර්නින් චේන් 3 අමතක කරන්න එපා. ඒ චේන් 3 දාපු තැනටම නෙමෙයි දාන්නේ. ඊළඟ චේන් එකට තමයි ස්ටිච් එක ගොතාගෙන යන්නේ. අන්න ඒක මතක තියාගන්න. ඔය විදිහට දිගටම ඔයාලට අවශ්‍ය දිග උස ඒ කියන්නේ දිග පළල ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට ගොතාගෙන වෙනස් කරගන්න පුළුවන්.
ඔන්න ඔය විදිහට දිගටම ගොතන්න. ඔන්න මම දෙවෙනි රෝ එකත් ගොතලා ඉවරයි. ඊට පස්සේ බලන්න ළමයි මේ ටර්නින් චේන් තුන තියෙන්නේ. ඒ චේන් තුනේ උඩම චේන් එකට ලූප් දෙකම අල්ලලා දාන්න ඕනේ. නැත්තම් එක ලූප් එකක් විතරක් ඇල්ලෙයි. ඔන්න ඔය විදිහට ලූප් දෙකම අල්ලලා බලන්න එක පිටිපස්ස හරවලා ඔන්න ඔය විදිහට ඇදලා අරගෙන අර රටාවටම තමා ගොතා ගන්න. ඔන්න ඔය විදිහට ඒකටත් අන්තිමට ගොතා ගන්නවා එතෙන්න. එතකොට තමා ළමයි මේක රග් එක ලස්සනට කොටුවට එන්නේ. අපි මේක ගොතන්නේ කොටුවටනේ. කොටුවක් විදිහට එන්නේ. එතකොට තමයි ලස්සනට. නැත්තම් මේක ඇද වෙන්න, ඇකිලෙන්න බලනවා මුළු වලින් හරියට ගෙතුවේ නැති වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා එක ගැන සැලකිලිමත් වෙන්න ගමම්ම ගොතාගෙන යන්න. අවශ්‍ය දිග පළල ප්‍රමාණයකට ගොතා ගන්න පුළුවන්. මෙෂර්මන්ට් එකක් අරගෙන. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. අපැහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න මං කියලා දෙන්නම්. ඔන්න මං ඒ පේලියත් අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න ටර්නින් චේන් තුන තිබ්බ තැන මම මග අරින්නේ නැහැ. එතන තුන්වෙනි චේන් එකට උඩම තියෙන චේන් එකට ඒ ගෙතුමම කරගන්න ඕනේ. ඔය බලන්න ඔන්න ඔය විදිහට ගත්තා. ඔන්න ඔය විදිහට පාස් කරා. ඔන්න ඔය විදිහට පාස් කරා. බලන්න එතකොට තමා අයින හරියම ලස්සනට කෙලින් ඉරක් විදිහට එන්නේ. මං හිතනවා ඔයාලට මං කියලා දෙන එක පැහැදිලි ඇති කියලා. ඔන්න ඔය රටාවෙන් දිගටම ළමයි ගොතාගෙන යන්න. දැන් බලන්න මම මේ කියලා දෙන්නේ ළමයි මුල්ල කොහොමද හදාගන්නේ කියලා. රග් එකේ මුල්ල. ඔන්න ඔය විදිහට චේන් දෙකක් දාලා ඊට පස්සේ චේන් දෙක දාන්නේ ළමයි මුල්ල හැරවෙන්න. ඒ කියන්නේ මුල්ල රවුම් වෙන්න ඕනේනේ. අන්න එතෙන්න තමයි ඔය චේන් දෙක දාන්නේ. චේන් දෙක දාලා සාමාන්‍යයෙන් අර අපි ගොතන විදිහටම ලූප් එකට ඔන්න ඔය විදිහට ඇතුල් කරලා සිංගල් ක්‍රොෂේ වලින් තමයි මම මේ ආයිනේ බෝඩර් එක ගොතාගෙන යන්නේ. දැන් සම්පූර්ණයෙන්ම අපි පාපිස්ස අපිට අවශ්‍ය දිග පළල ප්‍රමාණයකට ගොතලා ඉවරයි. ඒ ගොතලා ඉවර වුණාට පස්සේ අන්තිමට ෆිනිෂ් කරන්න එපා. නැත්තම් කැතයිනේ. අන්නේ ෆිනිෂින් එක තමයි අපි දෙන්නේ සිංගල් ක්‍රොෂේ වලින්. දිගටම ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ වලින් ගොතාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මුල්ලට ආවහම එතන හැරවෙන්න ඕනේ නිසා චේන් දෙකක් දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම මුල්ලට ආවහම හොඳට මතක තියාගන්න චේන් දෙකක් දාන්න. චේන් දෙකක් දාලා සාමාන්‍ය විදිහටම සිංගල් ක්‍රොෂේ හැම හෝල් එකකටම දාගෙන යන්නයි තියෙන්නේ. මේක අමාරු නෑ ළමයි චුට්ටක්වත්. වැඩි කාලයක් යන්නෙත් නෑ මේ රග් එක ගොතන්න. ඉතාමත් අඩු කාලෙකින් අපිට ඉක්මනට පහසුවෙන් මේක ගොතා ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. ඔයාලට ළමයි මේකේ පාට මාරු කරනවා නම් පාට මාරු කරලා ගොතා ගන්න පුළුවන්. දැන් මම මේ රග් එකට කලර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ බලන්නකො ගොතාගෙන යනකොට ඔන්න මගේ නූල ඉවර වුණා. දැන් අපි බලමු අලුත් නූලක් කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඔන්න ඔය විදිහට ලූප් දෙකක් උඩට ඇදලා අරගෙන සිංගල් ක්‍රොෂේ එක දාන විදිහට ඔන්න මං අලුත් නූලක් ගත්තා. අලුත් නූල අරගෙන ඔන්න ඔය විදිහට ඒ ලූප් දෙක ඇතුලෙන්ම ඇදලා ගන්න. ඊට පස්සේ හොඳට තද කරගන්න නූල් දෙකම ඇදලා. තද කරගෙන දැන් මේ නූල් දෙකත් අල්ලගෙනම අහුවෙන්නම යට පැත්තට වෙන්න ඔන්න ඔය විදිහට තියාගෙන තමයි ගෙතුම ගොතාගෙන යන්න ඕනේ. එතකොට අමුතුවෙන්ම ආය නූල් සංගවන්න ඕනේ නැහැ. ඔන්න ඔය විදිහට. ඔය බලන්න මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔන්න ඔය විදිහට නූලත් අහුවෙන්නම ගොතාගෙන යන්න ඕනේ අයිනට වෙනකම්ම. නූල් දෙකත් ඔය විදිහට තියාගෙන අල්ලගෙනම ගොතාගෙන යන්න. අයිනටම ආවට පස්සේ අනිවාර්යයෙන්ම චේන් දෙක දාලා තමයි සිංගල් ක්‍රොෂේ එක දාන්න ඕනේ කියන එක මතක තියාගන්න. එතකොට තමයි මුල්ල ලස්සනට පොඩි අර කර්ව් එකක් එන විදිහට හැදෙන්නේ. ඔන්න බලන්න. දැන් අපි මුල්ලටම ඇවිල්ලානේ තියෙන්නේ. මම බලන්නකො දැන් ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට ඔයාලට වඩාත්ම පැහැදිලි වෙයි. මම බලන්න. ඔන්න අන්තිම එකටත් සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දාගෙන ඊට පස්සේ මේ බලන්න පිටිපස්සේ මම අර නූල් දෙකත් අල්ලගෙනම සංගවගෙනම ආවා. දැන් මේ වැඩි කොටස් කපලා දාන්න පුළුවන්. ඔන්න දැන් දානවා චේන් දෙකක්. චේන් දෙකක් දාලා ඊට පස්සේ ওই වැඩි කොටස කතරකින් කපා ගන්න පුළුවන්.
ඔන්න චුට්ටක් ඊට පස්සේ හරවලා ඔය බලන්නකො චේන් ටික ලස්සනට පේනවනේ. පේනව නේද? දාන් යන්න ඕනේ චේන් ටික. ඔන්න ඔය තැන් වලට තමා දැන් ගොතාගෙන යන්න තියෙන සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න තියෙනවා. ඔන්න බලන්න. ඔන්න දානවා දැන් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක. ඒ ලයින් එකේ. දැක්කද? ඔන්න බලන්න ළමයි එතන පොඩි අර කර්ව් එකක් වගේ තියෙනව නේද? හැරවීමක්, හැරවුමක්. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් දිගටම ගොතාගෙන යන්න. ඔන්න දැන් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ගොතලා ඉවරයි දැන් සම්පූර්ණ වටේම බෝඩර් එක. දැන් අන්තිමට මේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක උඩට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරනවා. දැන් සම්පූර්ණයෙන්ම බෝඩර් එක ගොතලා ඉවරයි. දැන් චේන් එකක් දාලා හොඳට නූල තද කරගෙන කපන්න. කපලා ඔය ඉතුරු නූල් කොටස් ඔක්කොම ප්ලාස්ටික් නීඩල් එකකට දාලා සංගව ගන්න ඕනේ ගැලවෙන්නේ නැති වෙන්න. ඔන්න දැන් අපි සම්පූර්ණයෙන්ම පහපිස්ස ගොතලා ඉවරයි. ඔන්න බලන්න ළමයි හරිම ලස්සනයි නේද? මං කලර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඔන්න බලන්න වටේටම දැන් ගොතලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි ගෙතුවාම පේන්න තියෙන්නේ. ඔයාලට කලර්ස් මම දැන් මෙතන දෙකක් පාවිච්චි කරලා තිනවනේ. ඔයාලට තනි පාටකින් ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාට දෙකක් පාවිච්චි කරනවා නම් එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් පාට තුනක්. එහෙම නැත්නම් මේ රෝ එකකට එක කලර් එක ගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නූල මාරු කරන විදිහත් දැන් මම ඔයාලට කියලා දුන්නානේ. ඒ විදිහටම තමයි නූලත් මාරු කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් පැහැදිලිව ඔයාලා හැමෝම තේරුම් ගන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ළමයි නොතේරෙන තැනක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඒ වගේම මමා ක්‍රොෂේ YouTube channel එක subscribe කරන්නත් කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් කමෙන්ට් කරන්නත් යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ලස්සන මල් බාස්කට් එකක් ගොතන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම මමා ක්‍රොෂේ YouTube channel එකත් එක්ක ආදරෙන් රැඳී සිටින්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.